ඉතින් අද අපි යන්නේ අපේ හදවතේ මතකයක් විදියට හැමදාම තියෙන අපූර්ව ස්ථානයකට. ඔව් මේ අපේ ගමේ තියෙන ඇනිකට් එක නැත්තම් අමුණ. එදා වගේමයි අදත් අපි නැතත් හරි අපූර්වට එතන සජීවීව තියෙනවා. ඉතින් මේ නිල්වලා ගංගා නිල්ලේ ඉහළ ගංගා ධාරාවේ පුංචි අතු ගංගාවක අපූර්ව ස්ථානයක්. මේ තමයි අපේ ගමේ හුස්ම. මේ අපේ ගමේ ජීවනාලිය. ඉතින් වැඩිමනක් අපි මේ ගැන කතා කරන්නේ ඔබට මතක නම් අපි කලින් වීඩියෝ එකකින් අපි කුඹුර වලට ජලය සපයා ගන්න ආකාර තුනක් ගැන කිව්වා. ඒකෙදි වාරි ජලය සපයා ගන්න ආකාරය ගැන කිව්වා. ඉතින් මේ වාරි ජලය සපයා ගන්න ආරම්භ වෙන්නේ මෙන්න මේ ඇනිකට් එක නැත්තම් අමුණේ. අපේ පැරැන්වු ඉස්සර කරලා තියෙන්නේ මේ ජල ධාරාව හාස් කරලා මඩ අමුණු පදින එක. නමුත් දැන් ස්ථිර අමුණු තාක්ෂණයකට දියුණු වෙලා. මෙන්න මේ ඇල දිගේ තමයි ජලය කුඹුර වලට ගෙනියන්නේ. ඉතින් අපි වින්ද සොබාදහම අදත් ඒ විදිහටම අපි එනකම් බලා ඉන්නවා.